ආයුබෝවන් වෙනදා වගේම අතත් අපි ගේන්න බලාපොරොත්තු වෙනවා දරුවන්ගේ මානසික මට්ටම ඉහළ නංවන්න දරුවන්ගේ මානසික සෞඛ්‍යය ඉහළ නංවන්න සුදුසු තොරතුරු සමූහයක්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දරුවන්ගේ හැඟීම් කළමනාකරණය පිළිබඳව. මම මේක ගැන කතා කරන්න හිතුවේ මට නිරන්තරයෙන් ලැබෙන පැමිණිල්ලක් තමයි දෙමව්පියන්ගෙන් අපේ දරුවා කියන දේ අහන්නේ නැහැ, මුකුත් කතා කරන්න බෑ, ඉක්මනට කේන්ති යනවා, ඉක්මනට දුක හිතෙනවා, ඉක්මනට අඬනවා, අපිට ගෙදර මුකුත් කතා කරන්න බෑ කියලා. ඒ නිසා අනේ ටීචර් පුළුවන් නම් අපි කිව්වා කියලා කියන්නේ නැතුව මේක දරුවට තේරුම් කරන්න, මේ தত্ত্বය මෙහිමයි වෙන්න ඕන කියලා තේරුම් කරලා දෙන්න කියලා මගෙන් ඉල්ලීම් කරනවා. ඒ නිසා මම කල්පනා කරා මේක අපි කතා කළ යුතු මාතෘකාවක් කියලා. මේ தত্ত্বය අපිට නිරන්තරයෙන් දකින්න ලැබෙන්නේ අවුරුදු 13ත් 15ත් අතර දරුවන්ගේ. ඒ කියන්නේ 8 වසර, 9 වසර, 10 වසර ඉන්න දරුවෝ තමයි වඩා වේගයෙන් කෝප වෙන්නේ, වඩා වේගයෙන් හැඟීම්බර වෙන්නේ. ඉතින් අපි කතා කළොත් ඒකට තියෙනවා හේතු ගොඩක් තියෙනවා. මම ඒවා ඉස්සරහා වීඩියෝ වලින් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් අපි හැඟීම් කළමනාකරණය කියන දේ කතා කළොත් හැඟීම් කළමනාකරණය කියන කලින් අපි දරුවෙකුට හැඟීම පාලනය කරන්න කියන කලින් අපි දරුවෙකුට තේරුම් කරලා දෙන්න ඕන හැඟීමක් කියන්නේ මොකක්ද කියලා. හැඟීමක් කියලා කියන්නේ දරුවෙකුට යන තරහ, සතුට, ආදරය, දුක, වේදනාව, ඉරිසියාව, අප්පිරිය හිතන ගතිය කියන්නේ මට නම් එයාව එපා වෙලා කියලා කියන්නේ. අන්න එහෙම එක. ඒ හැම දෙයක්ම හැඟීම් තමයි. මේ හැඟීම් වැඩිහිටියෝ අපි පාලනය කරලා අපේ හිතට හිතෙන හැම දෙයක්ම අපි එළියට දෙන්නේ නැහැ. අපි පාලනය කරගන්නවා. නමුත් එහෙම පාලනය කරගැනීමේ හැකියාවක් මේ වයස් මට්ටමේ ඉන්න දරුවන්ට නැහැ. ඒ දරුවන්ට හැඟීම් එක්පාරටම එළියට එනවා. ඒ නිසා අපි කියලා දෙන්න ඕනේ ඒක පාලනය කරගන්නේ කොහොමද කියලා. ඕනම දරුවෙකුට මේ වගේ හැඟීමක්, සතුටක්, දුකක්, වේදනාවක්, තරහවක්, කෝපයක්, ආදරයක් ඕනම දෙයක් ඇති වුණාම ඉස්සෙල්ලම කරන්න ඕනේ හොඳට උස්ම ගන්න එක. කොහෙන් හරි තැනකින් ඉඳගෙන හොඳට 10 පාරක් විතර උස්ම ගන්න. උස්ම ගන්න එක ගැන කල්පනාවෙන් ඉන්න. එහෙම නැත්නම් 1 ඉඳලා 10ට 10 ඉඳලා 1ට කීප සැරයක් ගණන් කරන්න. මෙහෙම කරනකොට ඔයගොල්ලන්ගේ අර හැඟීම් බර වෙලා උච්චතම අවස්ථාවට එන එක වළකිනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට කල්පනා කරන්න සුදුසු තත්ත්වයකටපත් වෙනවා. මොකද අපි හැඟීම් බර වුණාම කල්පනා කරන්න නුසුදුසු තත්ත්වයක තමයි ඉන්නේ. අපිට අධික දුකක් හිතුනොත්, අධික තරහවක් ගියොත්, අධික ලෙස ආදරය හිතුනොත්, අධික ලෙස සතුට හිතුනොත් අපි කිසිම දෙයක් කල්පනා කරන්න සුදුසු තත්ත්වයක නෙමෙයි ඉන්නේ. අපි කල්පනා කරලා ගන්න තීරණ ක්‍රියාත්මක කරන සුදුසු තත්ත්වයක නෙමෙයි තියෙන්නේ. ඒ නිසා අපි හොඳට උස්ම අරගෙන හොඳට ගණන් කරලා අපි අපේ නිවැරදි පියවි සිහිය ආපහු එළඹ ගන්න ඕනේ. එහෙම ගත්තට පස්සේ අපිට කරන්න පුළුවන් දෙයක් තමයි අපි මේ හැඟීම්බර වෙච්ච අවස්ථාව ගැන මට මොකක් හින්දාද ඒක ඇති උනේ? කියන්නේ කවුරු හරි මොන හරි දෙයක් කියලාද? නැත්නම් මම මොන හරි ෆෝන් එකකින් හරි ටීවී එකකින් හරි මොකක් හරි දෙයක් දැකලාද? එහෙම නැත්නම් මට මොන හරි දෙයක් මතක් වෙලාද? එහෙම මොකක්ද ඒකට හේතුපාදක වෙච්ච සිද්ධිය කියලා අපි ළමයින්ට ලියන්න පුරුදු කරන්න ඕන. ඒ ලියනකොට අපි ඊට පස්සේ ලියන්න පුරුදු කරන්න ඕනේ හැඟීම ඇති වෙච්ච අවස්ථාවේ මගේ හිතට මොනවද ආවේ? මම මොනවාද කරන්න ඕනේ? මම මොනවාද මට හැඟීමක් ආවා, මට කෙනෙක් ගැන අධික ලෙස තරහක් ගියා, දැන් මට කෙනෙක් ගැන අධික ලෙස ආදරයක් ඇති වුණා. මම මොකද්ද ඒ වෙලාවේ කරන්න ඕනේ? හැඟීම ලියන්න ඕන. මොකද්ද කරන්න හිතුවේ කියලා. අපි කරන්න යන දේ නෙමෙයි ඇත්තටම. නමුත් ඒ හැඟීම් බර වෙච්ච වෙලාවේ අපිට මොකද්ද කරන්න හිතුනේ කියලා අපි ඒක ලියන්න පුරුදු කරන්න ඕන දරුවන්ට. ඊට පස්සේ දරුවෝ තේරුම් ගන්නවා අපි කරන්න හිතපු දේ නෙමෙයි අපි කළ යුත්තේ. ඒක කාලයත් එක්ක අපි දරුවව ක්‍රමයෙන් පුරුදු කරගෙන එන්න ඕන දෙයක්. හැඟීම් කළමනාකරණයට අත්‍යවශ්‍ය කරුණු දෙකක් තමයි හැඟීම් බර වෙච්ච වෙලාවට ආපහු නියුට්‍රල් කරගන්න එක. ඒ කියන්නේ ආපහු යථා තත්ත්වයටපත් කරගන්න එක. ඒ වගේම හැඟීම ආවා ඒ අවස්ථාවේ හිතට මොකද්ද වුනේ කියලා අපි අර්ථකථනය කරගන්න එක. ඒ දෙක කරගන්න පුළුවන් නම් අපිට පුළුවන් අපේ හැඟීම් කළමනාකරණය කරලා ලෝකයට දෙන්න. නියම පෞරුෂත්වයක් කියලා කියන්නේ හිතට එන දේ කියලා අතාරින එක නෙමෙයි. හිතට එන දේ කළමනාකරණය කරලා පාලනය කරලා අවශ්‍ය වේලාවෙදී අවශ්‍ය විදියට අවශ්‍ය කෙනාට කියලා දෙන එක. එහෙනම් නිවැරදි පෞරුෂත්වයකින් යුතු දරුවන්ට බිහි කරගන්න අපි අපේ දරුවන්ට අපේ ශිෂ්‍යයින්ට
හැඟීම් කළමනාකරණය කරන හැටි කියලා දෙමු. ස්තුතියි.